පන්තියට අමතර හරි හරි අයිබෝවන් අද ඉඳලා ඔයාලට පන්තියට අමතරව වැඩිපුර වෙලාවක් කරන්න ඕන නිසා නැවත මතක් කිරීමේ කටයුත්තක් පළවෙනි පාඩම ඉඳලා සිදු කරලා ඉතින් මේකෙදි කරන් ෂෝට් නෝට් ගන්න ඒවා ප්‍රැක්ටිකල් කරන ඒවා හා පේපර්ස් කරන එක තමයි මේකෙදි කරන්නේ. ඉතින් අද පළවෙනි පාඩමට අදාළ කෙටිසටහන ගැස්වීම තමයි කරන්නේ. එතන මයින්ඩ් මැප් එකක් ගන්න එක හෝ කෙටිසටහන කිරීම තමයි මෙතෙන්දි කරන්නේ. හරි. ඉතින් අපි පළවෙනිට පටන් ගමු වැඩි. ඔයාලා මං කියන සද්ද ඇහෙනව නේද? හරි. 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 එහෙනම් පළවෙනි පාඩම තමයි අපි කතා කරපු ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. පළවෙනි පාඩම තමයි ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම තමයි පළමු පාඩම. හරි ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම තමයි පළවෙනි පාඩම විදිහට කතා කරේ. හරි අපි මේකෙදී අපි ෂෝට් නෝට් එක විදිහට නැවත පාඩම් කරන එක විදිහට පටන් ගමු. මුලින්ම මේකෙදී පළවෙනිම කාරණාව. මේ දින පළවෙනි කෝලක අහන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ තමයි පළවෙනි පිටුවේ ඉඳලාම අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි ශුද්‍ර ජීවීන් යනු කවුරුද කියලා. හරි. ශුද්‍ර ජීවීන් යනු කියන ප්‍රශ්නේ ඔයාලට අහන්න පුළුවන් පළවෙනියට. හරි. ශුද්‍ර ජීවීන් යනු කියන ප්‍රශ්නේ ඔයාලට පළවෙනියටම අහන්න පුළුවන්. හරි. මුලින්ම ඇහෙන්නේ ඔන්න වගේ ප්‍රශ්න. හරිද? ඉතින් අපි ගමු මේකට උත්තරේ. අපි අනිවාර්යයෙන්ම කියනකොට කියන්න ඕන මෙන්න මේ කතාව. එයා තමයි තනි සෛලයකින් හැදලා ඉන්නවා කියලා කියන්නේ. තනි සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩනැගී ඇති තනිව ගත්කල පියවියසට නොපෙනෙන ජීවීන් තමයි අපි ශුද්‍ර ජීවීන් කියලා හඳුන්වන්නේ. එහෙනම් මොන අපි ලියනවා මොකක්ද ශුද්‍ර ජීවීන් යනකට උත්තරේ? හරි. හරි. තනි සෛලයකින් හෝ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩ නැගී ඇති තනිව ගත්කල පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්. පැහැදිලිව නොපෙනෙන ජීවීන් අපි හඳුන්වනවා කවුද කියලා? ශුද්‍ර ජීවීන්. හරි. මට දැන් කියන්න ඕන දේ කියන්න අමතකුණා. කවුරුත් කැමරොන් කරගන්න වෙනවා. හරි ඔයාලා වෙන වැඩ කරනවද නැද්ද කියන එක අපි නිරීක්ෂණය කරනවා. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම කැමරා ඔන් කරගන්න නැත්නම් මේ කරන වැඩේ කිසිම තේරුමක් නැති වෙනවා. හරිද? මේ කරන වැඩේ කිසිම තේරුමක් නැති වෙනවා. ඒකින්ද කැමරා ටික ඔන් වෙන්න ඕන පාගේ. සර් ටික පොතක ලියා ගන්න ඕනද? මම දැන් ඔය කියනවා කතා කරනකොට අපි ලියා ගන්න ඕන. හොඳයි? හරි උමේෂා දෙව්මි කැමරා එක ඔන් කරන්න පුතේ. උමේෂා දෙව්මි කැමරා එක ඔන් කරන්න. සුලක්ෂණ කැමරා ඔන් කරන්න. මොකද මේක වැඩේ හරියට වැඩේ වෙන්න ඕන. හරිද? දෙව්මි තාමත් ඔන් කරලා නැහැ. හරි ඔයාලා මේක ඔන් කරනකම් අපි මේ වැඩේ කරන්න ඕන. හරිද? ඒ නිසා අනිවාර්යයෙන් මේ දේ සිද්ධ වෙන්න ඕන. ඉනුෂි පුතේ ඔන් කරන්න. ආයි කැමරා එක
ලෙහන්සා කැමරා ඔන් කරන්න. හරි. ලෙහන්ස කැමරා ඔන් කරන්න. හරි. रोटेशन हल में හරි. එහෙනම් ඔය කැමරා එක ඕෆ් කරන්න බෑ අන්තිම වෙනකොට. හොඳයි. හරි. හරි. කැමරා ටික ඕෆ් කරන්න බෑ මටත් තේනවා දැන්. හරි. ඒ නිසා කැමරා ඕෆ් කරන්න බෑ. කවුරුත් ඔන් කරගෙන ඉන්න. කවුරු හරි ඕෆ් කරනවා මම දැන්වත් කරන්න ඒකට ඔන් කරගන්න වෙයි. ඒ හින්දා දැන් මේක බාධාවක් කරන්න එපා. කැමරා ඕෆ් කරගෙන ඉන්නකොට ඔයාලා නිතර නිතර මතක කරගන්න මේ පැය ගානකම නැති වෙන. හරි. මොනවාද? පළවෙනි ෂෝට් නෝට් එක යන්නේ අලුත් පොතක් තියාගන්න නැත්නම් පොළ ටිකක් හරි තියලා අලුත් පොතක් හදාගන්න. හරි මේ ටික අපි ලියා ගන්න ඕන නිසා. හරි තියා ගන්න පාඩම් කරනවා ලබන නැති මේකට දාලා පේපර් ටික කරන්න. හරි. ඒක ඉස්සෙල්ලා තියරි පාර්ට් එක කරනවා ඊට පස්සේ පේපර් ක්ලාස් එක කරනවා. හරි? හරි. එහෙනම් සුත්‍රජීවීන්ගේ වැදගත්කම තමයි පළවෙනි පාඩම. හරි? සුත්‍රජීවීන්ගේ වැදගත්කම තමයි පළවෙනි පාඩම. ඒ අතරේ මුලින්ම ඔයාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න දෙකේ සුත්‍රජීවීන් අනු කවුරුද කියලා. සුත්‍රජීවීන් අනු කවුරුද කියලා අහනකොට ඔයාලට දෙන්න පුළුවන් උත්තරේ තමයි මෙන්න මේ කතාව. හරි? තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති තනිව ගත් කල පියවෙතර නොපෙනෙන නොජීවීන් තමයි අපි ක්ෂුද්‍ර ජීවීන් කියලා හඳුන්වන්නේ. ජීවීන් තමයි ක්ෂුද්‍ර ජීවීන් ලෙස හඳුන්වන්නේ. ක්ෂුද්‍ර ජීවීන් වේ කියලා හඳුන්වන්නේ මෙන්න මේ ටික. පැහැදිලිද? හරි. එහෙනම් අපි ලියමු පළවෙනියටම මාතෘකාව ලියා ගන්න ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම කියලා. මාතෘකාව ලියා ගන්න ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම කියලා. හරි. මාතෘකාව ලියා ගන්න ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම කියලා. හරි. මාතෘකාව ලියා ගන්න ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම කියලා. හරි. මාතෘකාව ලියන ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම කියලා ලියලා හරිද? ඔන්න පළවෙනි එක ක්ෂුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛලයකින් හෝ සෛලයකින් හරි මයික් එක ඕෆ් කරගන්න කැමරා එක ඔන් කරගන්න. ඕකේ. හරි. ශුද්‍ර ජීවීන් මාතෘකාව ලියුවා ශුද්‍ර ජීවීන් වැදගත්කම කියලා ඊට පස්සේ ලියමු ශුද්‍ර ජීවීන් යනු ශුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ ශුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ ශුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෛල කිහිපයකින් තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් වේ. තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් වේ. නොපෙනෙන ජීවීන් වේ. right. ඊළඟට ඔයාලට වැදගත් වෙන දේ තමයි පුතේ මේ ශුද්‍ර ජීවීන් කොහේද ඉන්නේ? ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර කොහේද කියලා තමයි ඊළඟට වැදගත්. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ පුතේ ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර ගැන. ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. හරිද? එහෙනම් අපේ දෙවෙනි මාතෘකාව තමයි ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර.
ශුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර. ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර. හරි ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර තමයි මේ ඊළඟ මාතෘකාව වෙලා තියෙන්නේ. හරිනේ? හරි. ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර. අපි දන්නවා මෙන්න සාමාන්‍යයෙන් ජීවීන් ජීවත් වෙන සියලුම පරිසර පද්ධතිවල ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ජීවීන් ජීවත් වෙන සියලුම පරිසර තත්ත්වවල ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. හරිද? මගේ. හරි. සියලුම ජීවීන් ජීවත් වෙන පරිසරවල ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. හරිද? හරි. සියලුම ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසරවල මේ සාමාන්‍ය ජීවීන් ජීවත් වෙන පරිසර ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. ඒ කියන්නේ පුතේ අපි ගත්තොත් එහෙම ජලය. හරිද? ඒ කියන්නේ ජලය. හරි? ජලය. ගොඩබිම. ගොඩබිම. හරි? වායු ගෝලය. වායු ගෝලය. හරිද? වායු ගෝලය. පොඩ්ඩක් වායු ගෝලය කැපිලා තියෙන ගණන් ගන්න එපා. හරි? හරි? හරි. ජලය, ගොඩබිම, වායු ගෝලය. මේ සාමාන්‍ය පරිසරවල ශුද්‍ර ජීවීන් ඉන්නවා නේ. සාමාන්‍ය පරිසරවල ජීවත් වෙනවා. හරි? ඊට අමතරව මෙන්න මේ තැන්වල ජීවී දේහ තුල ඒ වගේම ජීවී දේහ අභ්‍යන්තරේ ද ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. හරි ජලය ගොඩබිම වායු ගෝලය කියලා කියන සාමාන්‍ය පරිසරවල ජීවී දේහ තුල ජීවී දේහ අභ්‍යන්තරේ ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. දෙනවා. ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. හරි ඊළඟට පුතේ තව ශුද්‍ර ජීවීන් ජීවත් වෙන තැන් තියෙනවා. තව ශුද්‍ර ජීවීන් ජීවත් වෙන තැන් තියෙනවා. ඒ තමයි ආන්තික පරිසර. ආන්තික පරිසර. මොනවද මේ ආන්තික පරිසර කියලා කියන්නේ? ආන්තික පරිසර. ඔයාලා දන්නවා ආන්තික පරිසරයක් කියලා කියන්නේ පුතේ මොකද්ද? ආන්තික පරිසරයක් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් හරිද? සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් විය නොහැකි සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් විය නොහැකි ඉතා කටුක පරිසර තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලාද? ඉතා කටුක පරිසර තමයි අපි හඳුන්වන්නේ ආන්තික පරිසරයක් කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි ශුද්‍ර ජීවීන්ගේ තියෙන පුතේ විශේෂත්වය තමයි ආන්තික පරිසරවලත් මේ ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. තේරුණාද? ඒ කියන්නේ ගොඩාක් ජීවීන්ට ජීවත් වෙන්න අපහසු වෙයි සඳහන් වන පරිසරවල පවා ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. තේරුණාද? ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. කොහෙද? ඒ මෙන්න මේ වගේ තැන්වල. අපි නිදසුන් ගත්තොත් එහෙම බලමු නිදසුන් ලෙස ගමු අපි මෙන්න මේවා. මෙන්න මේ තැන්වල ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා පුතේ. මෙන්න මේ තැන්වල ලවණ වගුරු සාමාන්‍යයෙන් අහලා ඇතිනේ මල මුහුද කියලා කියන්නේ ලවණතාවය වැඩි. ඒ ජලයේ. ඒ ලවණතාවය වැඩි නිසා ජීවීන් අඩුයි. තේරුණාද? ඉතින් මේ අන්න ලවණ වගුරු වල අධික ලවණ සාන්ද්‍රණයකින් යුක්ත ලවණ වගුරු වල ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. තේරුණාද? ලවණ වගුරු වල ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. ඊළඟට පුතේ අහන් ඉන්න
උණුදිය උල්පත්වල සාමාන්‍යයෙන් උණුදියවල ඒ කියන්නේ රත්නේ වෙච්ච උණුදිය උල්පත්වල සාමාන්‍ය රස්නේ තියෙන පරිසරවල ජීවත් වෙනවට වඩා හැබැයි උණුදිය උල්පත්වල සුදුළු ජීවීන් ජීවත් වෙනවා. ඊළඟට කාන්තාරවල සුදුළු ජීවීන් ජීවත් වෙනවා. උෂ්ණත්වය අධික තැන්වල. ඒ වගේම උෂ්ණත්වය ඉතාම අඩු ග්ලැසියරවල හරි ග්ලැසියර වල සුදුළු ජීවීන් ජීවත් වෙනවා. ඊට අමතරව වගුරු බිම් තව ගත්තොත් එහෙම ගිනි කඳු ආශ්‍රිතව ඊට පස්සේ මෙන්න මේ පෙට්‍රල් ඩීසල් ආදී සුදු ජීවීන් ජීවත් වෙනවා. එහෙනම් සුදු ජීවීන් ජීවත් වෙන පරිසර විදියට අපිට ගන්න පුළුවන් මොනවද පුතේ? ජලය, ගොඩබිම. ඒ කියන්නේ පස කියලා ගන්න පුළුවන් අපිට ගොඩබිම වෙනුවට ජලය, ගොඩබිම, වායුගෝලය කියන සාමාන්‍ය ජීවීන් ජීවත් වෙන පරිසරවල ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවි දේහ තුල ජීවි දේහ අභ්‍යන්තරයේ ජීවත් වෙනවා. ඊට අමතරව ආන්තික පරිසරය කියන්නේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න නොහැකි පරිසරවලත් සුදු ජීවීන් ජීවත් වෙනවා. පැහැදිලිද? ඊළඟට මොනවද මේ ආන්තික පරිසරවල නිදසුන්? ලවණ වගුරු, උණුදිය උල්පත්, කාන්තාර, ග්ලැසියර්, වගුරු බිම්, ගිනි කඳු ආශ්‍රිතව පෙට්‍රල් ඩීසල් ආදිය තමයි මේකට තියෙන මේ උදාහරණ වෙන්නේ. හරිද? හරි. එහෙනම් අපි ලියාගමු. හරිද? එහෙනම් අපි ලියාගමු දෙන්න. හරි? ලියාගමු මෙහෙම. මෙන්න බෝඩ් එකේ තියෙනවා ඔයාලට ලියන්න ඕන ටික මම කියවනවා වඩා පහසු වෙන්න ඕන නිසා. හරි? සුත්‍රජීවීන් ජීවත් වෙන පරිසර. සුත්‍රජීවීන් ජීවත් වෙන පරිසර. සුත්‍රජීවීන් ජීවත් වෙන පරිසර. ජලය පස ජලය පස වායුගෝලය ජලය පස වායුගෝලය ඊළඟට ජීවි දේහ තුල ජීවි දේහ අභ්‍යන්තරේ ජීවි දේහ තුල ජීවි දේහ අභ්‍යන්තරේ ජීවි දේහ තුල ජීවි දේහ අභ්‍යන්තරේ ඊළඟ එක ආන්තික පරිසර. ඊළඟ එක ආන්තික පරිසර. ඔන්න උදාහරණයක් ලවණ වගුරු, උණුදිය උල්පත්, කාන්තාර ග්ලැසියර
වගුරු බිම්. glacier වගුරු බිම්. glacier වගුරු බිම්. glacier වගුරු බිම්. ගිනි කඳු ආශ්‍රිතව ගිනි කඳු ආශ්‍රිතව ගිනි කඳු ආශ්‍රිතව පෙට්‍රල් ඩීසල් ආදී පෙට්‍රල් ඩීසල් ආදී පෙට්‍රල් ඩීසල් ආදී right අපි යමු ඊළඟ කොටසට අපි යමු ඊළඟ කොටසට right දැන් යන්න හදන ඊළඟ කොටසට යන්න හදන්නේ right සර් සුද්‍රජීවීන්ගේ ඇතුළේ සුද්‍රජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්ද? මට අහුන්නේ නැවතේ සුද්‍රජීවීන්ගේ දේහාභ්‍යන්තරයේ සුද්‍රජීවීන්ටම ජීවත් වෙන්න පුළුවන්ද? සූත්‍රජීවීන්ගේ දේහාභ්‍යන්තරයේ සුද්‍රජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම ප්‍රමාණය මදි. දැන් උදාහරණයක් වෛරස් ගත්තොත් එහෙම සමහර වෛරස් තියෙනවා හරි බැක්ටීරියා භක්ෂක කියලා. හරිද? බැක්ටීරියා භක්ෂක වෛරස් ගත්තොත් ඉන්නේ බැක්ටීරියාට හානි පමුණන බැක්ටීරියා දේහයට සම්බන්ධ වෙලා. ඒතර ඒකේ ප්‍රමාණයත් එක්ක එහෙම වෙන්න අපහසුයි. හරිද? හරිද? අපි ඊළඟට යන්නේ සුද්‍රජීවී කාණ්ඩ වලට. හරි ආව ප්‍රශ්න උත්තර දෙන්න මෙන්න මේ කතාව. හරි? නෑ. මම මගේ ස්ක්‍රීන් එක ලොකු වෙනවා. හරි? මෙන්න මේ කතාව. දැන් අපි ගත්තොත් ඉතින් අපි දැන් මේක ගත්තොත් එහෙම සුද්‍රජීවී කාණ්ඩ ඉන්නවා. හරිද? සුද්‍රජීවී කාණ්ඩ ඉන්නවා. සුද්‍රජීවී කාණ්ඩ ඉන්නවා. පහ. සුද්‍රජීවී කාණ්ඩ කියනවා පහ. හරිද? ඒ පහ ගත්තොත් ඉතින් එහෙම පළවෙනි එක විදියට ගන්න පුළුවන් බැක්ටීරියා. හරි? තව දිලීර. හරි? ඇල්ගි. ප්‍රොටෝසෝවා. හරි? දිලීර, ඇල්ගි, ප්‍රොටෝසෝවා ගන්න පුළුවන්. හරි? එහෙනම් මම මේ ටික ලියන්නම් මෙන්න මේක. හරිද? අපි ගත්තොත් එහෙම සුදුජීවී කාණ්ඩ විදියට බැක්ටීරියා ඊට පස්සේ දිලීර ප්‍රොටෝසෝවා ඇල්ගි ගන්න පුළුවන්. හරිද? සුදුජීවී කාණ්ඩ විදියට මොනවද ගන්න පුළුවන්? බැක්ටීරියා, දිලීර, ප්‍රොටෝසෝවා, ඇල්ගි ගන්න පුළුවන්. හරිද? එතකොට පුතේ තව එක්කෙනෙක් ඉන්නවා. එයාගේ විශේෂත්වයක් තියෙනවා ජීවි අජීවි අතර මැද අවස්ථාවේ ජීවි අජීවි ලක්ෂණ පෙන්නනවා. හරි? ජීවි අජීවි ලක්ෂණ දෙකම පෙන්නනවා. උදාහරණයක් විදිහට ඒ කට්ටිය වර්ධනය වෙන්නේ නැහැ. ශ්වසනය කරන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිගේ ලක්ෂණ වල වර්ධනය කරන්නේ. නමුත් සජීවී දේහයක් තුළට ඇතුළු වුණාට පස්සේ මොනව කරනවද? සජීවී දේහයක් තුළට ඇතුළු වුණාට පස්සේ එයාලා ගුණණය වෙනවා. සජීවී සෛලයක් තුළදී ගුණණය වීම සිද්ධ වෙනවා. හොඳට අහගෙන ඉන්න දැන් ඔයා අහම් ප්‍රශ්න උත්තරයක් දෙන්න හදන්නේ. හරි?
කෙනෙක් ඇහුවනේ මගේ සුදු ජීවිකයක් ඇතුලේ තව සුදු ජීවිකයක් ඉන්න පුළුවන්ද කියලා. ඒකට උත්තරයක් දෙන්න හදන්න. අන්නේ කොට්ටාසයෙන් කියලා ගන්න පුළුවන් වෛරස්. හරි. ඒ කොට්ටාස විතර ගන්න පුළුවන් කවුද? වෛරස් ගන්න පුළුවන්. හරි. දැන් බැක්ටීරියාව ගැන කතා කරොත් බැක්ටීරියාව විවිධ හැඩේ බැක්ටීරියා ඉන්නවා. නමුත් ඔයාලට හඳුනා ගැනීම සඳහා දර්ශනීය බැක්ටීරියා සෛලයක් ගත්තොත් ඒ පුතේ ඔන්නාට මෙන්න මේ වගේ හැඩයක් තමයි පෙන්වන්නේ. හරි? මෙන්න මේ වගේ හැඩයකින් තමයි බැක්ටීරියාව වෙන්නේ. ඊට අමතරව හැඩ ගොඩක් තියෙනවා. හරි? මෙන්න මේ වගේ හැඩයක් තමයි සාමාන්‍ය බැක්ටීරියා සෛලයක් පෙන්වන්නේ. හරි බැක්ටීරියා සෛලයක් පෙන්වන්නේ. ඊට අමතරව දැන් හරි ඊට අමතරව මෙන්න මෙහෙම අය ඉන්නවා. දැන් මේක දණ්ඩාකාර හැදෙන්නේ. හරිද? මෙන්න මේ වගේ දණ්ඩාකාර හැදිච්ච බැක්ටීරියාව ඉන්නවා. හරි? ඒකට දණ්ඩාකාර බැසිලස් කියලා කියනවා. ඔයාලා හරියට තියෝබැසිලස් වගේ බැක්ටීරියාව දැන් ලැක්ටෝබැසිලස් ඉරි නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නේ. ඒතර එයාගේ නැගේ හැඩය ඇවිල්ලා මොකද්ද? දණ්ඩාකාරයි. බැසිලස් කියලා කියනවා. තව ගෝලාකාරයි ඉන්නවා. තව ගෝලාකාර බැක්ටීරියාව ඉන්නවා. හරි? කොකුස කියලා අපි කියනවා. කොකුස් කියලා. හරි? ස්ට්‍රෙප්ටෝකොකුස්. හරි? ඊට පස්සේ ඒ වගේ නේද? කොකුස් කියලා කියන්නේ මොකද්ද? ගෝලාකාර. තව ඉන්නවා කොමාවක් වගේ. කොමා හැඩ. කොමා හැඩති අය ඉන්නවා. මෙයාලට කියනවා විබ්‍රියෝ කියලා. දාන කොරලා හදන බැක්ටීරියා. විබ්‍රියෝ කොලරි. හරි? කොලරාව හදන කෙනා. කොමා හැඩති. අයින තව සර්පිලා ස්පිරිලුම් ගා ස්පීන් එකක් වගේ කට්ටිය ඉන්නවා. මේකට කියනවා ස්පිරිලුම් කියලා. හරි සර්පිලාකාර කියලා කියනවා ස්පිරිලුම් කියලා කියනවා. සර්පිලාකාර. හරි? ඒතර බැක්ටීරියා විවිධ හැඩ පවතින. මේ වගේ. මොනවාද දණ්ඩාකාර, ගෝලාකාර, කොමා හැඩ, සර්පිලාකාර කියලා විවිධ හැඩ පවතින. හරි? දිලිය ගත්තොත් එහෙම ඔයාලට මතක තියාගන්න යුතු දිලීරයක් ඉන්නවා ඒ තමයි ඊස්ට්. ඊස්ට්. මේ ඇවිල්ලා ඊස්ට්. හරි. ඔයාලා මතක තියාගන්න යුතු දිලීර ආකාරයක් ඉන්නවා ඒ ඊස්ට්. මම දැන් මේ අඳිනවා දැන් ඊස්ට්. හරි. ඊස්ට් කෙනෙක් තමයි මම මේ අඳින්න දන්නේ. හරි. ඊස්ට්. සැකරොමයිස් ඊස්ට් කියලා කියන්නේ මෙන්න මේ වගේ. ගෝලාකාරයේ ඒක සෛලිකයි නා. තනි සෛලයක් තියෙනවා. තව ඔයාලට මතක තියාගන්න ඕනේ එකේ තමයි මියුකර් කියලා කියන්නේ. මියුකර්. මියුකර් කිව්වට දන්නේ නැතුණාට පාන්පුස් කියලා කියන්නේ මෙයාලට. පාන්පුස්. ඇත්තට පුස් වර්ග කියලා කියන්නේ දිලීර තමයි. පුස් වර්ග කියලා කියන්නේ දිලීර. ඊට අමතරව ඔයාලා ආහාරයට ගන්න හතු විශේෂ කියලා කියන්නේ සුද්ධජීවීන්ගේ ප්‍රජනක ඉන්ද්‍රිය. සුද්ධජීවීන්ගේ ප්‍රජනක ඉන්ද්‍රිය. හරි? පාන්පුස්. සාමාන්‍යයෙන් පාන්පුස් කතරේ මෙන්න මේ වගේ නූල් ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. නූල් ස්වභාවයක් තමයි මෙයාලගේ දකින්න ලැබෙන්නේ. මෙන්න මේ වගේ පාන්පුස් කතරේ මෙන්න මේ වගේ ස්වභාවයක් දකින්න ලැබෙනවා වලට. හරි? මියුකර් පාන්පුස්. ඊට පස්සේ ප්‍රොටෝසෝවා ගත්තොතින් එහෙම ඔයාලා මතක තියාගත යුතු ඔයාලා හැඩ මතක තියාගත යුතු ප්‍රොටෝසෝවාව කීප දෙනෙක් ඉන්නවා. මෙන්න මේගොල්ලෝ. හරිද? එක්කෙනෙක් තමයි කවුද මේ ඇමීබා. නිකන් අක්‍රමවත් හැඩති ඔන්නෝ විදිහට අක්‍රමවත් හැඩති කෙනෙක් ඉන්නවා නම් ඒ ඇවිල්ලා ඇමීබා. මේ වෙලාව කවුද? ඇමීබා. මේ ඉන්නේ ඇමීබා. හරි? මේ ඉන්නේ ඇමීබා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා නේද? සපත්තු අඩියක් වගේ හැඩයක් තියෙන්නේ. පිටුරු වල වැඩිපුර ඉන්නේ. මෙන්න මේ වගේ හැඩයක් තියෙන කෙනෙක්. මෙයාට කියනවා කවුද? පැරමීසියම්. පැරමීසියම්.
තව එක්කෙනෙක් ඉන්නවා පත්‍රයක් වගේ කෙනෙක්. පත්‍රයක් වගේ කෙනෙක් ඉන්නවා. හරි. එයාට කියනවා එව්ග්ලිනා කියලා. එව්ග්ලිනා කියන මොකද? හරි. ඊට පස්සේ ඇල්ගී. ඔයාලා මතකදී හැඩය මතක තියාගත්තේ මොකද ඇල්ගී කීප දෙනෙකුත් තියෙනවා. එක්කෙනෙක්. මෙන්න මෙයා. ඔය පොළ පාට හේතු වෙන්නේ. හරි. ලැමිඩෝමොනාස් කියන එක්කෙනා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හැඩයක් තමයි යාළුවෝ තියෙනවා. මොන වගේ හැඩයක් තියෙනවා. හරි. ඔන්න ඔය වගේ හැඩයක් තමයි මෙයාලා තියෙන්නේ. මේ ඇවිල්ලා ලැමිඩෝමොනාස් කෙනෙක්. හරි. ඊට පස්සේ මීටර් ඇවිල්ලා ක්ලැමිඩෝමොනාස්. හරි. ක්ලැමිඩෝමොනාස්. උදාහරණ පොඩ්ඩක් හරිද? දැන් මේ සුද්ධජීවී කාණ්ඩයක් තමයි මෙන්න මේ ටික පොඩි සටහන් දාන. මොකද විභාගෙට මේ හැඩ මෙන්න මේ රූප දීලා අහන්න පුළුවන් මේ කවුද? හරි? මොන කාණ්ඩයට අයිති කෙනෙක්ද කියලා. මේ රූපේ දීලා අහන්න පුළුවන් මේ කවුද? මේ රූපේ දීලා අහන්න පුළුවන් මේ කවුද? හරි මේ කවුද? මේ කවුද? මේ කවුද කියලා රූප තරම් දීලා අහන්න පුළුවන්. ඒක නිසා මේක වැදගත් ටිකක්. එහෙනම් මේ අපේ ෂෝට් නෝට් එකට මේක එකතු වෙන්න ඕන කාරණාවක්. ෂෝට් නෝට් එකට මේක එකතු වෙන්න ඕන පුතේ. තේරුණාද? එහෙනම් ඔයාලට පුංචි වෙලාවක් දෙනවා. හරි? විනාඩි 5ක වගේ කාලයක් ඇතුළත ස්පීඩ් එකේ හරිද? සුද්ධජීවී කාණ්ඩ කියලා මාතෘකාවල මේ බෝඩ් එකේ තියෙන ටික මේව කරගන්න. ඉක්මන් කරන්න. හරි? ඉක්මන් කරන්න පුතේ. ආරංචියක් තියෙනවා ටීචර්. පුතේ සිදංගනා ඔයාගේ මේ දැන් මේ ජොයින් වුණේ ඔයා කැමරා එක ඔන් කර ගන්න ඕන. ඒ වගේම මේ බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්න ඕන. හරිද? මතීෂට සුබ පණිවිඩයක් තියෙනවා මතීෂ. මතීෂට තියෙන සුබ පණිවිඩයක්. දැන් මතීෂ වගේ හැමදාම පන්තියේදී අහනවා අර ග්‍රහ ලෝකේ මුකා ඉන්නවද මේ පිටසක්වල ජීවීන් ඉන්නවද නැද්ද? ඈ ඔන්න මේ ලබන සතියේ ඉඳලා ඔයාලට වීඩියෝ සීරීස් එකක් දානවා. හරිද? පිටසක්වල ලෝකයා මේ පුතුලියා පිටසක්වල ලෝකය කියලා. එතකොට මතීෂ ඔන්න ප්‍රශ්නේ ඉස්සරහ පන්ති ධ්‍යාන එපා. ඒ වීඩියෝ ටික බලන්න. මුලින් නම් මේ කියලා දෙනවා. හරි අභ්‍යාගාර විද්‍යාවට අදාළ ප්‍රශ්න කරලා කරනවා. හරි? ඒක වෙනම යනවා ඔයාලට ඕන වෙලාවට YouTube page එක බලන්න පුළුවන්. හරි නේද මතීෂ? හා සර්. ඒක තමයි. හරි ඊට පස්සේ මේ කවුද මේ අපේ ජයදුරක් සුභාරංචියක් තියෙනවා. ඔය ඩයිනෝසර්ලගේ පිළිබඳ ඒකක් දානවා. නැත්නම් මට පන්ති ලෝක විස්තර කරලා අමාරුයි. නේද? හැමදාම පන්ති දානවා මාස්ටර් ප්‍රශ්නයක්. අන්න ඊවට පොඩි වීඩියෝ ටිකක් හදලා දාන්න. ඒතකොට ඒක බලලා ඒව දැනගන්න. හොඳේ? තව කවුරු හරි කෙනෙක් ඉන්නවා අපේ වීඩියෝ ඔන් කරපු නැති. කිනුෂි. කිනුෂි පුතේ වීඩියෝ එක ඔන් කරගන්න. ඒෂාන් හරි? ඒෂාන් වීඩියෝ ඔන් කරගන්න ඕන. දේව්මි හරි? ඊට පස්සේ සෙනු හරි? පැහැදිලිව කියන්නේ වීඩියෝ ඔන් කරගන්න. මොකද මේක මොනිටරයිස් වෙනවා. ඔයාලා කරන කියන වැඩ බලනවා. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ ඔන් කරගන්න ඕන. හරි? නැත්තම් වෙනවා අපිට ලිව් කරන්න. හරි? ඉක්මන් කරන්න. ප්‍රශාන්ත් ඉදුවර හරි?
ප්‍රශාන් ඔන් කරගන්න. හරි කවුරු වීඩියෝ ඔන් කරගන්න ඕනේ. මෙතන කවුරුත් වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. හරි ඉනුෂි මොකද වීඩියෝ එක ඔන් කිරීමෙන් තමයි බලාගන්න වැඩ කරනවද නැද්ද කියලා. මොකද දෙන්නෙක් බලනවා ඔයාලා වීඩියෝ එක වැඩ කරනවද නැද්ද කියලා. හරි නිදාගෙන ඉන්නවා නම් දැන් ගියේ නේද? ඊයේ පන්ති දැක්කනේ. ඊයේ පන්තියේ මේ ළමයෙක් හොඳටම නිවි. කැමරා ඔන් කරපු නිසා දැක්කා. නැත්නම් ඉතින් පන්ති වෙනකන් ඒ ළමයා නිවි. හරිද? ඒ ඔයාලා වෙන වැඩ කරන්න බෑ. තව ඔන් කරලා නැහැ සිංහල තේරෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. හරිද? හිනුෂි හරි සෙනු දහම් දැහැමි හරි ප්‍රශාන් මට මේ කරන්න දැන් ඇලියු කරන්න අහන්න නැහැ නේ කිව්වද තේරුම් ගන්න නැහැ හොමිද කියලා වෙන්නේ ලියු කරන්න වැඩක් නැහැ ඔය එක හරි ලියු කරන්නේ වැඩක් නැහැ කට්ටිය දැන් ලියු කරන්න උවමනාවක් නැහැ නේ දැන් මෙතන මොනිටර් කරනකොට එකමලා මේනේ දැන් මේ මේව කරන්න පුළුවන් මොකද යාට මේ අද දවසේ විතර chance එක තියෙනවා දෙවුනිට ඉතින් අනිත් කට්ටියට එහෙම chance එකක් නැහැ හරි ඉක්මනට මේක ලියා ගන්න කැමරා එක ඔන් වෙන්න ඕන අයින් කරන්න බැහැ පවදේ යුක්තිනම් ටියුන් කොහොමද ඒක අයින් කරන්න ඔය කෙනෙක් කොයි කැමරා ගන්න කියලා කිව්ව වස්තුවකට බෑනේ මේක ඒක හරි හරි එහෙනම් මෙතන දෙව්මී සුලක්ෂණ අදට විතරක් ඒ දෙන්නට chance එක හම් වෙන්නේ හරිද මුලින් දරුවත් කරලා තිබිච්ච නිසා හරි අද විතරයි ඒකත් ගමන දිනෝට ඒක තේරෙම කම්ප්ලීට් වෙන්න ඕන හරි හරි එතනින් පස්සේ වෛරස් එක ගැන පොඩි කොටසක් කියනවා ප්‍රශ්නයක් ආපු නිසා ළමයි හරිද ප්‍රශ්නයක් ආපු නිසා ළමයික් අපි පොඩි උත්තරයක් දෙනවා බලාපොරොත්තු වෙන්න මම කරමුකෝ දෙයින්
හරි. හරිද? එහෙනම් වෙලාව ඇති. ඔයාලා මේක කරගන්න බැරි වුණා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. කරන්න බැරි වුණා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම දුන්න වෙලාව හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. කරගන්න වෙලාව නැත්තම් දැන් අපි ඊළඟට යමු. අපි ඉක්මනට මේ පාඩම අද ඉවර කරගන්න ඕනේ. හරි. දැන් පොඩ්ඩක් වෛරස් ගැන පොඩ්ඩක් කියලා දෙන්න වෙනවා. හරි. වෛරස් ගැන කියලා දෙන්න පොඩ්ඩක්. හරි. වෛරස් ගැන කියලා දෙන්න පොඩ්ඩක්. දැන් මම කිව්වා මේ බලන්න. ළමයි අපි කතා කරන ජීවීන්ගේ වෛරස් තමයි පුතේ කුඩාම ජීවි වෙන්නේ. අපි කතා කරන ජීවීන්ගේ කුඩාම ජීවි විශේෂ වෙන්නේ වෛරස්. බැක්ටීරියාවන්ටත් වඩා කුඩා. බැක්ටීරියාවන්ටත් වඩා කුඩා. ඔක මේ මුලින්ම මට මතක විදියට ඔක හොයාගන්නේ ලුම්තල ශාකයට බැලඳෙනවා රෝගයක්. ඒ රෝගය ගැන පරීක්ෂණය කරපු විද්‍යාඥයෙක් තමයි වෛරස් පිළිබඳ අනාවරණයක් කරගන්නේ මේ බැක්ටීරියාවන්ටත් වඩා කුඩා ජීවි විශේෂයක් ඉන්නවා කියලා. එයා කරන්නේ ලෙඩ හැදිච්ච දුම්කල කොළ ගෙනල්ලා ඒ විෂ හදලා බැක්ටීරියාවන් පෙරන්න පුළුවන් පෙරහන් කඩදාසියක් කරගෙන පෙරලා ඉවර වෙලා හරි බැක්ටීරියාවන් දැන් හිතන්න මෙන්න පත්‍රයක් තියෙනවා පුතේ මේ පත්‍රය හරිද මේ පත්‍රයට වෙලා තියෙන මේ පත්‍රය මොන වෙලාද ලෙඩ හැදිලා මේ පත්‍රය ලෙඩ හැදිලා ලෙඩ වෙලා හරිද දැන් මොකද කරන්නේ මේ වගේ පත්‍රයක් කරලා මේ පත්‍රය ලෙඩ වෙලා මෙයා මොකද කරන්නේ මේ පත්‍රය හරි බ්ලෙන්ඩර් කරලා පෙරනවා බැක්ටීරියාවන් පෙරිලා යන්න පුළුවන් තරමට කුඩා හරි බැක්ටීරියාවලු පෙරණ පෙරහන් කඩදාසියකින් පෙරලා ඒ විෂයක හදාගන්න හරි ඒ විෂයක හදාගෙන ඉවර වෙලා නිරෝගී දුම්කල ශාක තියෙන තැනකට ගිහලා මේ විෂයක විදි ස්ප්‍රේ කරනවා වැඩේ කියන්නේ නිරෝගී ශාකීය රෝගය වැළඳනවා එතකොට ෂුගර් එකටම බැක්ටීරියාව මේක හිටියේ නෑ මොකද බැක්ටීරියාව හිටියනම් මේ ලෙඩේ හැදුවේ බැක්ටීරියාවෙක් නම් ඒ බැක්ටීරියාවට මේ පෙරහනේ පෙරුවා ඊට එයා තීරණය කරා බැක්ටීරියාට තරම් කුඩා ජීවි විශේෂයක් ඉන්නවා කියලා එයා තීරණය කරා හරි ඉතින් මෙන්න මේව මට මතක විදිහට මේ විදිහට තමයි මේ බැක්ටීරියාව පිළිබඳ අනාවරණයක් කරගන්න පුළුවන් ඒ කියන්නේ සුද්ධ ජීවීන් මේ අපි ගත්තොත් එහෙම මේ බැක්ටීරියාවට තරම් කුඩා ජීවි විශේෂයක් ඉන්නවා කියලා දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි හරිද දැන් ඔන්න මේ බැක්ටීරියා සෛලයක් මම අඳින්නේ බැක්ටීරියා සෛලයක් අඳින්නේ මම මේ බැක්ටීරියා සෛලය දැන් මේ බැක්ටීරියා සෛලය ඇතුලේ මේ වගේ පාටල ඉස්තරාරි ඉදිරියට නිරාගී තැන් තියෙනවා මේ නිරාගී තැන් වලදී ශාස්ත්‍රීය සංශ්ලේෂණයේ පිළිපිලින් කරනවා ඊට පස්සේ DNA හෝ RNA මේ විදිහට තැන් දෙනවා ඒක වක්‍රාකාරක DNA කියන ඒකට චක්‍රීය DNA කියලා හරි ඔන්න ඔය වගේ එකක් තමයි බැක්ටීරියා සෛලයක් කියලා අපි හඳුන්වන්නේ. මේ වගේ බැක්ටීරියා සෛලයක් අපිට හඳුන්වන්න පුළුවන්. හරි. මේ බැක්ටීරියා සෛලය. වෛරස් එකක් කියන්නේ ඊට වඩා ගොඩක් කුඩා එකක්. බැක්ටීරියා විශේෂ ඉන්නවා. මේ වෛරස් විශේෂ ඉන්නවා. හරිද? වෛරස් විශේෂ ඉන්නවා. බැක්ටීරියා භක්ෂක වෛරස්. එයා මෙන්න මේ වගේ. මොකද කරන්නේ මෙන්න මෙයාලගේ මෙන්න මේ විදියට ප්‍රෝටීන කොපුවක් තියෙනවා මෙන්න මේ විදිහට මේ වෛරසය මොකක් කරනවද අර බැක්ටීරියාව මතට එන්න හරි මෙයාගේ DNA හෝ RNA තියෙනවා දැන් මේක සාමාන්‍යයෙන් ගත්තකින් එහෙම නිකන් රොබෝ කෙනෙක් වගේ කැපිටල් වල ජීවිතයක් ඇවිල්ලා බිම ගොඩ ගහලා හරි මේ විදිහට බැක්ටීරියා භක්ෂක වෛරස් එකක් හරිද ඔන්න බලන්න මෙයා සාමාන්‍ය මේ සෛලයට ඇතුල් වෙන්න කලින් මෙයාට ශ්වසනය කරන්න බෑ වර්ධනය වෙන්න බෑ ඒ ජීවි ලක්ෂණ පෙන්වන්නේ නැහැ අජීවී වස්තුවක් ඉදිරියේ නමුත් මෙයා මොකද කරන්නේ මෙයා මෙන්න මේ සෛලය ඇතුළට ඇතුල් වෙනවා කොහොමද ඇතුල් වෙන්නේ මෙන්න මෙහෙම මෙයාගේ මෙන්න මේක ඊට මේ වගේ පොඩි මේකක් තියෙනවා ඒකෙන් මේ දික්තිය විදිලා මේකේ තියෙන DNA RNA මේක ඇතුළට ඇතුල් කරනවා. ඔය වෛරස් එකේ තියෙන DNA RNA. හරි. එහෙම ඇතුළු කරලා ඉවරලා මොකද කරන්නේ? එයා මෙන්න මේ ෆයිලය පාලනය කරනවා.
ඒ සෛලය පාලනය කරලා මේ සෛලය ඇතුළේදී මොකද කරන්නේ? අන්න අර වගේ චූටි හරිද? තවත් වෛරස් සංශ්ලේෂණය කිරීම සිද්ධ කරනවා. නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා. හරිද? මෙන්න මේ විදිහට නැවත අර වගේම කුඩා කොටස් සෑදීම සිද්ධ කරනවා. මේක මේ ගුණණය වෙනවා. මේක කියන වචනේ තමයි ගුණණය වෙනවා කියන්නේ. ගුණණය වීම සිද්ධ වෙනවා. මෙන්න මේ ගුණණය වෙලා අන්තිමට මේ සෛලය පුපුරාගෙන මේ කට්ටිය ඉති ගන්නවා. එතකොට බලන්න සෛලයට කලින් සෛලයකට ඇතුල් වෙන්න කලින් මේක අජීවී ලක්ෂණ පෙන්වුම් කරා. සෛලයට ඇතුල් වුණාට පස්සේ ජීවී ලක්ෂණ පෙන්වුම් කරා. හැම එකක්ම නෙවෙයි. ගුණණය වගේ ජීවී ලක්ෂණ. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔයාලට පිළිතුර ලැබෙන්නේ නැති. ඒතකොට වෛරස් ගත්තොත් එනවා බැක්ටීරියා සෛල තුළට හානි සිද්ධ කරන්න පුළුවන්. හරි? විශේෂයක් කියලා අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන්න හදන්නේ ඊළඟ කොටසට. හරි? ඊළඟට අපි යන්න හදන්නේ ඊළඟ කොටසට. ඒක තමයි සූත්‍ර ජීවීන් පිළිබඳ මුලින් අනාවරණය කරගත්තත් එක්කනත් ඔයාගේ විභාගයට ආවන්න පුළුවන්. හරි? සූත්‍ර ජීවීන් පිළිබඳ මුලින්ම අනාවරණය කරේ ඇන්ටන් වෑන් ලීවන් කියන විද්‍යාඥයා. හරිද? ඇන්ටන් වෑන් ලීවන් කියන විද්‍යාඥයා එයා විසින්ම හදපු අන්වීක්ෂයක් අරගෙන ඉවර වෙලා එයාගේ දත් අතර රැඳි කොටස් එයා හදපු අන්වීක්ෂයෙන් බලනකොට තවදුරටත් අපි ලෝකෙන් හැංගිලා හිටියනේ දන්නේ නැතුව ඉන්නේ සුද්ධජීවි විශේෂය වෙන බැක්ටීරියා විශේෂයක් හොයාගන්න. ඒකෙන් තමයි මේ ලෝකේ සුද්ධජීවි විද්‍යාව කියන විද්‍යාව බිහි වෙන්න මූලික පදනමනේ. එන පොඩ්ඩක් ලියාගන්න එක මම මෙතන බෝඩ් එකේ දාන්නේ නැහැ. මුල්වරට සුද්ධජීවි නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන් හරි මුල්වරට සුද්ධජීවි නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන් හුක් නැමැති විද්‍යාඥයා විසිනි. ඇන්ටන් වෑන් ලීවන් නැමැති විද්‍යාඥයා විසිනි. ඇන්ටන් වෑන් ලීවන් හුක් නැමැති විද්‍යාඥයා විසිනි. ආපහු පොඩ්ඩක් කියන්නකෝ. ප්‍රශ්න. මොබයිල් එකට ක්ලික් කරන්නේ නැහැ. මොකද ඉදුණා? හොදද ගන්න? අපි මේ දෙක ගන්න සමහරව. මොකද කියලා නම් නේද? මට උත්තර දෙන්නේ කවුද මේ? ෆෝන් කරේ නැහැ. මයික් ඔන් කරලා. දෙන්නයි නැහැ.
මම කියන දේ ඇහෙනව නේද? කවුද මේ? ජයින්දු පාට උත්තර දෙන්න පුතේ මේ ඔයාලට මම කියන දේ ඇහෙනව නේද? very good. හරි. මන්දාකිණීගේ දැන් හරි ඉහිල් මන්දාකිණී හිනුෂි කැමරා ඔෆ් කරලා තියෙන මං කිව්වනේ මට නිතර කැමරා ඔෆ් කරනවා ලෑස්ති වෙන්න එපා ඔන් කරගෙන ඉන්න ඕනේ දිගටම පන්ති වෙලාවේ නැත්නම් අපිට බලා ගන්න විදියක් නැහැ ඔයාලට මොනවද වෙන්නේ කියලා හරිද ඉඳලා කැමරා ඔෆ් කරන්න ලෑස්ති වෙන්න එපා හරි කැමරා ඔෆ් මේ ඔෆ් කරලා ලෑස්ති වෙන්න එපා හරිද ඒක නිසා අනිවාර්යෙන් කැමරා ඔන් කරලා තියන්න ඕනේ හරිද? හරි පුතේ. ඉහිල්. හරි ඉෂිල්. ඔයාලා කැමරා ඔන් කරගන්න. තේරෙනවද? එහෙම නැතුව මේ වගේ ඉන්න එපා. මොකද ඔයාලා මොනවද කරනවද කියලා දන්නේ නැහැ. අපරාධී අමලගත දෙයකට අපරාධී අපේ කාලේ අපරාධී. හරි? ඔයාලා ඉතින් දැන් මේ වෙන අපි මේ වෙන ඒකෙන්ද අනිවාර්යයෙන්ම කැමරා ඔන් කරන්න පුළුවන් වෙන්න ඕන. දෙන්නටයි පුතේ අද දවසේ තුල කැමරා ඔන් කරන්න බැරුව ඉන්නේ. හරි? දෙව්මී මේ තුනේ තුලක්ෂණ. හරි? ඒ දෙන විතරයි. හරි අනිත් කට්ටිය කේරම කැමරා ඔන් කරන්න. නැත්තම් මේක කරගෙන යන්න අමාරුයි. හරි. එහෙනම් ඊළඟට හරිද? අපි කතා කරනවා ශුද්‍ර ජීවීන්ගේ හරි ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම්. දැන් බලපෑම. එහෙනම් අපි ඊළඟට කතා කරන මාතෘකාව තමයි අහන් ඉන්න ශුද්‍ර ජීවීන්ගේ බලපෑම. ශුද්‍ර ජීවීන්ගේ බලපෑම. ශුද්‍ර ජීවීන්ගේ බලපෑම. හරි. ශුද්‍ර ජීවීන්ගේ බලපෑම කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ශුද්‍ර ජීවීන්ගේ බලපෑම කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හරි. ශුද්‍ර ජීවීන්ගේ බලපෑම කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි හිතකර බලපෑම. හිතකර බලපෑම. අනිත් එක තමයි අහිතකර බලපෑම. හිතකර බලපෑම අහිතකර බලපෑම. ශුද්‍ර ජීවීන්ගේ බලපෑම කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් හිතකර බලපෑම අනිත් එක අහිතකර බලපෑම. අපි කතා කරමු හිතකර බලපෑම. මොනවටද ශුද්‍ර ජීවීන්ගේ හිතකර தත්ත්වය තියෙන්නේ කියලා. හරි? හිතකර බලපෑම බලමු. මෙන්න මේවා. හරි? හරි හිතකර බලපෑම අපි ගත්තොත් එහෙනම් පළවෙනි හිතකරන බලපෑම විදියට විවිධ කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා මොනවද යොදාගන්නේ විවිධ කර්මාන්ත සඳහා හරි අපි ගත්තොත් එහෙම නිදසුන් විදියට විවිධ කර්මාන්තලා නිදසුන් විදියට ගත්තොත් එහෙම මෙන්න මේ කියන කර්මාන්ත. හරිද? මෙන්න මේවා හදන්න. එකක් තමයි කිරි මිදවීම. කිරි මිදවීම.
තමා හරි කිරි මිදවීම. ඊට පස්සේ යෝගට් නිපදවීම. යෝගට් නිපදවීම. යෝගට් නිපදවීම. තව ගත්තොත් එහෙම චීස් නිෂ්පාදනය. මේ නම් ලියාගෙන නැත්නම් පිළිගන්න. හරි මම ඉතින් නම් ලියන්නම්. වෙනවනේ. පළවෙනි කර්මාන්ත ඉදිරි ගන්න පුළුවන් විද කර්මාන්ත දා නිදසුන් ගත්තොත් එහෙම නිදසුන් තමයි කර්මාන්ත වලට මෙන්න මේවා. කිරි මිදවීම. කිරි මුදවන්න ගන්න. නේද? උදේ ඔයාලා දන්නවා කිරි උණු කරනවා ඉස්සෙල්ලාම. එතකොට ජලය ටික වාෂ්ප වෙනවා. ඊට පස්සේ මේ කිරි උණු කරලා මට්ටි වලට දාලා උෂ්ණත්වය අඩු වෙනකොට ඒ කියන්නේ සෙල්සියස් 40 වගේ උෂ්ණත්වයට මුහුම් එකතු කරනවා කියලා ක්‍රියාවලියක් තිබුණා. මෙන්න මේ ක්‍රියාවලිය ඉදු කරන්නේ කලින් තිබිච්ච කිරි හට්ටියක් මිදිච්ච කිරි හට්ටියක තියෙන කිරි පොඩ්ඩක් අරගෙන ඒකේ ගානවා. එහෙම නැත්නම් කඩේ මුහුම් ගන්න තියෙනවා මුහුම් වලින්. මෙතෙන්දි කරන්නේ මේ කිරි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වෙන කිරි මුද ගන්න ඕන වෙන ලැක්ටෝබැසිලස් වුල්ගාරිකස් කියන බැක්ටීරියාව විදිහට දානවා. මුදේ මේ බැක්ටීරියාව කිරි වලට වැටුණට පස්සේ මේ කිරි වල තියෙන ලැක්ටෝස් කියන සීනි ජාතිය. මෙයා මොකක් කරනවද මේ ලැක්ටෝස් ටික ලැක්ටික් අම්ලය බවට පත් කරනවා. එතකොට මේ කියන කිරි වල තියෙන ප්‍රෝටීන ටික මිදෙනවා ආම්ලික පරිසරයේ එනකොට. එතකොට තමයි කිරි මිදෙන්නේ ගන්න. හරි? කිරි කැටි ගන්නවා කියන්නේ ප්‍රෝටීන් එක කැටි ගන්න ගන්නකොට කිරි මිදීම සිද්ධ වෙනවා. හරි කිරි මිදවීම සිද්ධ කරන්නේ ගන්න. ඊළඟට ගත්තොත් එහෙම යෝගට් නිපදවීම. යෝගට් නිපදවීම. ඊට පස්සේ චීස් නිෂ්පාදනය. චීස් නිෂ්පාදනය. ඒ කියන්නේ කිරි ආශ්‍රිත කර්මාන්ත සඳහා ජීවිත දානවා. ඊට පස්සේ ඊස්ට් වගේ දේවල් බේකරි ආහාර නිෂ්පාදනයේදී බේකරි ආහාර නිපදවීමේදී දාගන්නවා. ඊස්ට් වගේ කට්ටිය පිපෙන්න දානවා ඊස්ට් දානවා. හරිද? ඊට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයේදී යොදා ගන්නවා පුතේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය කරන්න ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්න ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්න. ප්‍රතිජීවක නිපදවීම. මෙන්න මේ කාර්යසරය දාගන්න. මොකද ප්‍රතිශක්තිකරණයක් කියලා. ඉතින් ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ අපිට ලෙඩක් හැදුනොත් ඒක සුව වෙන්න පුළුවන් හැකියාව. හරි? සමහර අයට ඉක්මනින් සුව වෙනවා. ඒ කට්ටිය ප්‍රතිශක්තිකරණය වැඩි කරා. සමහර කට්ටිය සුව වෙන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒ කට්ටිය ප්‍රතිශක්තිකරණය අඩු කට්ටිය. තේරෙනවද? ඒතර අඩු වැඩි වශයෙන් තියෙන ප්‍රතිශක්තිකරණ කියලා කියන්නේ යම්කිසි රෝගයට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිකරණය. ඔයාලට මතකද ඊට අවුරුදු කිහිපයකට කලින් ආපු කොරෝනා වසංගත තත්ත්වයේදී ප්‍රතිශක්තිකරණ එන්නත් වෙනවා. එතකොට කරන්නේ ප්‍රතිශක්තිකරණ එන්නේදී කරන්නේ වෛරසයක්ම මැරිච්ච අඩපණ වෙච්ච වෛරසයක් අපේ ඇඟට විදින්න. හැබැයි එයාගෙන් අපිට රෝගය ඇති වෙන්නේ නැහැ. හැබැයි අපේ ඇඟ ඇතුලේ එයා හඳුනාගෙන එයාට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාකාරීත්වයක් කරනවා. ඇත්තටම සුද්ධජීවී ආවට පස්සේ මේ සුද්ධියා විනාශ කරනකොට අපේ ඇඟට ශක්තිය ලැබෙනවා. හරි? ඒවට කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා. සරලව කියන්නේ හොඳේ. ඊට පස්සේ ප්‍රතිජීවක ඖෂධ. ප්‍රතිජීවක ඖෂධ කියන්නේ මොකද? ඔය සෙම්පිරිසාවේ මැදනම් ඔයාලා දෙන ඇමුක්සලින් කියන ප්‍රතිජීවක ජීවක ඖෂධය. ඇන්ටිබයොටික් එක. ඇසිත්‍රොමයිසින් කියලා කියන්නේ. හරි? කැරිත්‍රොමයිසින් කියලා කියන්නේ ප්‍රතිජීවක ඖෂධයක්. හරි? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව තියෙනවා. හරි? පෙනිසිලින් කියන්නේ මුල්ම ප්‍රතිජීවක ඖෂධ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කරන වෛද්‍ය ක්ෂේත්‍රයේදී යොදාගන්නවා. ඊට අමතරව විනාකිරි නිෂ්පාදනය කිරීම. විනාකිරි නිෂ්පාදනය ඒ වගේම මධ්‍යසාර නිෂ්පාදනය. මෙන්න මේවත් මේ සුද්ධජීවී යොදා ගන්න අවස්ථාව. ඊට පස්සේ හරිද
සමහර වෙලාවට ආහාරයක් ලෙස යොදා ගන්න. ආහාරයක් ලෙස යොදා ගන්න. උදාහරණ හතු. හතු කියන්නේ දීර වල ප්‍රජනක ව්‍යුහය හතු. ඊට අමතරව කොම්පෝස්ට් නිපදවීම. හරි කොම්පෝස්ට් නිපදවීම. ඊට පස්සේ ජීව වායු නිපදවීම. ජීව වායුව නිපදවීම. කොහු කර්මාන්තය. කොහු කර්මාන්තය සඳහා මේ කියන සුද්ධ ජීවිතය දාගන්න. එහෙනම් මේ විවිධ කර්මාන්ත සඳහා කියන එකට වෙන්න කර්මාන්ත ටික. ඊළඟ කාරණේ තමයි පුතේ මේ කියන සුද්ධ ජීවීන් නිසා තමයි මේ පරිසරයේ තියෙන ඉඩකඩ සීමිත සම්පියේ ඉඩකඩ තියෙන්නේ. නැත්තම් වෙන්නේ මේ කුණු ගොඩවල් වලින් මේ පරිසරය පිරෙන එක දි รา පත් කරවීමේ ක්‍රියාවලිය ඉස්ත කරන සුද්ධ ජීවී. මේ දි รา පත් කිරීමේ ක්‍රියාවලිය නිසා සුද්ධ ජීවීන්ගේ දි รา පත් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා වියෝජනය කියලා. හරිද? මේ වියෝජනය නිසා මොකද්ද වෙන්නේ? පරිසරයේ ද්‍රව්‍ය එක්රැස්වීම වළකිනවා. දි รา පත් වෙලා ඒවා පරිසරයටම නැවත පෝර විදියට එකතු වෙනවා. වියෝජන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙනම් ඒකත් සුද්ධ ජීවීගේ වාසියක්. හරි? මෙන්න මේ කතාව. මරුණු ශාක හා සත්ත්ව කොටස්. මරුණු ශාක හා සත්ත්ව කොටස් වියෝජනේ කිරීම සුද්ධ ජීවී විසින් කරන විශේෂ කාර්යභාරය. ඊට අමතරව ජෛව පලිබෝධ නාශක ලෙස යොදා ගන්න පුළුවන්. ජෛව පලිබෝධ නාශක ලෙස යොදා ගන්න පුළුවන් සුද්ධ ජීවී. මේ කියන්නේ මෙහෙමයි දේ. ඩෙන්ගු මේ ඒක රෝග මෙතන නැති වුණාට රෝග ව්‍යාප්තිය පාලනය කරන්නත් සුද්ධ ජීවී යොදා ගන්නවා. උදාහරණයක් ඩෙන්ගු ගන්න හිතන්නකෝ. ඩෙන්ගු මදුරුවාට බිත්තර දාන්නේ ජලය. ඒ බිත්තර වලින් කීටයක් කියවෙන. එතකොට මේ බැසිලස් තුරින්ජියන්ස් කියන BTI කියන බැක්ටීරියා විශේෂයක් ඉන්නවා. ඒ බැක්ටීරියා විශේෂ මේ ඩෙන්ගු මදුරුවාගේ කීට අවස්ථාව විනාශ කරනවා. එතකොට ඒ බැක්ටීරියාව යොදාගෙන අපිට පුළුවන් ඩෙන්ගු මදුරුවන් මේ බෝවීම පාලනය කරලා ඩෙන්ගු වසංගත තත්ත්වයෙන් මිදවා. ඒ වගේම පරිබෝධ කියලා කියන්නේ අපි වගා කටයුතු වලදී වගා කරන භෝගයට හානි පපුනවන තත්ත්ව හෝ ශාක නැත්නම් කෘමි විශේෂ. අන්න යාලා විනාශ කරන්න සුද්ධ ජීවීන් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සුද්ධ ජීවීන් හිතකර බලපෑම. ඒ විතරක් නෙවෙයි සුද්ධ ජීවීන්ට තියෙන අහිතකර බලපෑම. අහිතකර බලපෑම යටතේ පළවෙනිම අහිතකර බලපෑම තමයි පුතේ මිනිසාට රෝග ඇති කරන. මිනිසාට දැන් ලියෙන්නේ. පිටත් තෙල් ලියන්නේ වැඩි. ඊළඟ එක මිනිසාට රෝග ඇති කිරීම. මිනිසාට රෝග ඇති කිරීම. උදේ වැඩේ කියන්නේ මේ කියන සප්ත කාණ්ඩ වලින් හරිද? ඇල්ගී හැර අනෙක් කට්ටිය සියලුම දෙනා මිනිසාට රෝග සාධන. ඇල්ගී හැර අනෙක් කට්ටිය සේරෝම මිනිසාට රෝග සාධනවා. උදාහරණ ගත්තොත් එහෙම හරිද? උදාහරණ ගත්තොත් එහෙම අපි විදසුන් ගත්තොත් එහෙම වෛරස් කියන කෙනා මිනිසාට හදන රෝග මෙන්න මේවා. ප්‍රතිශාව හරි ප්‍රතිශාව හදන ඩෙන්ගු හරි HIV AIDS මේ මෑතකදී වසංගත තත්ත්වයක් වුණු කොරෝනා හරි ඔය වගේ රෝග රාශියක් හදනවා.
ඊට පස්සේ පෝලියෝ. හරි ඔය තියෙන වෛරස් මගින් හදන ඒවා. එතකොට සර් බැක්ටීරියාවකින් හදන්නේ නැද්ද? හදනවා. බැක්ටීරියාවන්ගෙන් හදන රෝගාබාධ මොනවද? මොනවද පුතේ බැක්ටීරියාවෙන් හදන්නේ? ක්ෂය රෝගය, ලාදුරු, උණ සන්නිපාතය වගේ රෝග. ක්ෂය රෝගය, ලාදුරු, හරි උණ සන්නිපාතය. උණ සන්නිපාතය. උණ සන්නිපාතයක් ඇතද? හරි උණ සන්නිපාතේ වෙන්නේ නැහැ වගේ නේද? අපි ඉතින් උණ සන්නිපාතය. හරි එතකොට දිලීර මගිනුත් හදන රෝග. දිලීර. අලුහම් හදන. අලුහම් කියලා කියන්නේ දිලීර වලින් හැදෙන රෝගයක්. හරි ඊට පස්සේ දද. අලුහම් දද හදන. තව හදනවා ප්‍රොටෝසෝවාවුත් හදනවා ලෙඩ. ප්‍රොටෝසෝවා. හරි ප්‍රොටෝසෝවාවන් හදනවා ලෙඩ මොනවද? ප්‍රොටෝසෝවා හදනවා මැලේරියාව. මැලේරියාව. තව ලිෂ්මානියාව. ඇමීබා අතිසාරය. මම මෙතන ලියනවා අතිසාරය. ඇමීබා අතිසාරය. හරි ඕවා හදන්නේ මේකට. එතකොට මෙන්න මිනිසාන්ට ලෙඩ සාධනය. ඊට අමතරව හරිද ආහාර නරක් කිරීම සිද්ධ කරනවා. ඊට අමතරව ආහාර නරක් කිරීම සිද්ධ කරනවා. ඊට අමතරව ආර්ථිකමය හානි. ආර්ථිකමය වටිනා අජීවී පෘෂ්ඨ මත හරි වර්ධනය වෙනවා. දෘෂ්ටි මත වර්ධනය සිද්ධ වෙනවා. හරිද? තාම මෙතන ලියන්න බැරි එකක් තියෙනවා සතුන්ගේ රෝග සාධනවා ශාකවල රෝග සාධනවා. ඒ දෙක ලියා ගන්න බැරි වුණා. හරිනේ? එහෙනම් සුදු ජීවීන්ගේ බලපෑම යනතේ මේ ටික ලියන්න. මේ බෝඩ් එකේ තියෙන ටික පැහැදිලි නේද කාටද? හරි.
හරි පුතේ අහන්නකෝ. දැන් කොහොමද මේක වීඩියෝ එක වලට අපි දැන් YouTube එකට දානවා. හරිද? එතකොට මේ ඉගෙන වෙලාව ඉතුරු කරගන්න ඕනේ. එතකොට අපිට තව ටිකක් සාකච්ඡා කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි එතෙන්දී මේ විදිහට බලාගෙන ඉතුරු ටික අඩුපාඩු ටික හදාගමු. දැන් ඕනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ. දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ. ඉතින් නම් බැරි වෙච්ච නැත්තම් වෙලාව යනවනේ අපරාධයෙන් මෙතන වෙලාව. හරි? හරි. එහෙනම් දැන් අපි මේක මපලා මෙන්න මෙතන පොඩි තව පොඩි ගැටලුවක් තියෙනවා. හරිද? මෙතන ලියන්න බැරි ටිකක් තියෙනවා තව. මෙන්න මේ තීරුවට ලියන්න බැරි ටිකක් තියෙනවා. තේරුණාද? මෙන්න මේ තීරුවට ලියන්න බැරි විදිහට දැන් මම ලියනවා. හරි? එතකොට ඔයාලා ලියන්න ඕන මේ තීරුවෙන් මෙතනින් යටි ලියන්න. හරි? මේ තීරුවේ ඔයාලා ලියපු තැන නවත්තපු තැන මෙතන යට ඉඳලා ලියන්න ඕන මම මේ දැන් කියන්නේ. හරි? තේරුණාද? දැන් ඔයාලා වීඩියෝ එක බලා ගන්න පුළුවන් එක ඉස්සරහට. හරි? මෙන්න මෙතන. සතුන්ට රෝග සෑදීම. සතුන්ට රෝග සෑදීම. සතුන්ට රෝග සෑදීම. අපි ගත්තොත් එහෙම දල වීතිකාව. ප්‍රධාන වශයෙන් තුනකයක්. හරි? ප්‍රධාන වශයෙන් තුනක. තුනකයක් බල්ලට. හරි? ඊට පස්සේ මුඛ හා කුර රෝගය. මුඛ හා කුර රෝගය. මුඛ හා කුර රෝගය හැදෙනවා. හරි? ගවයන්. බුරුළු ප්‍රදාහය. එළදෙනුන්ට. හරි? ඊළඟට සතුන්ට වගේම ශාක වලට අද රෝග සාදනවා. ශාක වලට රෝග සෑදීම සිද්ධ කරනවා. මොනවද හදන රෝග? එකක් තමයි අංගමාරය. හරි? එකක් තමයි අංගමාරය. බහුලවම අර්ථාපල් වලට හැදෙනවා. අංගමාර රෝගී බහුලවම හැදෙනවා කාටද? අර්ථාපල් වලට. ඊට පස්සේ කොළ කොඳ වීම. කොළ කොඳ වීම. ඒක හැදෙනවා ප්‍රධාන වශයෙන් මිනිස් වලට. ඊට පස්සේ පත්‍ර විචිත්‍ර රෝගය. පත්‍ර විචිත්‍ර පැපොල් වලට හැදෙනවා. එතකොට මෙන්න මේ ටික ඔයාලා අර කලින් අහිතකර බලපෑම් යටතේ කරන නවත්තුවන තරම් ආන්නේ නවත්තුන මේ අහිතකර බලපෑම් ටික ලියන්න. එතකොට ඉවරයි. අපිට තව කරන්න තියෙන මේ පාඩමේ ආහාර නරක් වීම විතරයි. මේ පාඩමේ කරන්න තියෙන තව ආහාර නරක් වීම විතරයි. අනිත් සියලුම දේවල් කරලා ඉවරයි පුතේ. හොඳේ? ඒක ෂෝට් නෝට් එකේ තව අන්තර්ගත වෙන්නේ ආහාර නරක් වීම විතරයි. හරි? එහෙනම් අපි ඒ ටිකක් කරමු. හරි? මේ ඒ ටිකක් කරමු. හරි. ආහාර නරක් වීම. ළමයි මොකද්ද මේ ආහාර නරක් වීම කියලා කියන්නේ? ආහාර නරක් වීම. ළමයි ආහාර නරක් කිරීම 90%ක්ම සිද්ධ කරන්නේ සුද්ධ ජීවී. හරි 90%කට වැඩි සිද්ධ කරන්නේ සුද්ධ ජීවී. ඉතා සුළු ප්‍රමාණයක් තමයි මහා ජීවීන් වෙන්නේ. උදාහරණයක් මුල් වල කන. කැම්බල් මුල්, බිස්කට් එක මුල් වල. හරි? එහෙම නැත්නම් අපි ගත්තොත් මේව තේරෙනවද? අපි ගත්තොත් එහෙම තව මීයෝ කන්න පුළුවන්, කැරපොත්තු වහන්න පුළුවන්, ඔය වගේ දේවල් එන්න පුළුවන්. ඊට අමතරව සියලුම කුණු වීම, මුඩු වීම,
හරි? මේ බැස් ওই ක්‍රියාවලිය සියල්ලම සිදුවෙන සුදු ජීවි. ආහාර නරක වීම. ඒක ආහාර නරක වීම කියලා අපි ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි? ආහාර නරක කිරීම කියලා කියන්නේ මොකද්ද? ආහාර නරක කිරීම කියන්නේ මෙන්න මේකයි. ආහාරය මත ශුද්‍ර ජීවීන් වර්ධනය වෙලා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මේ ආහාරයේ වර්ණය, ගන්ධය, රසය, පැහැය, වයනය, පෝෂණ ගුණය වගේ සාධක වෙනස් වෙලා ඒ ආහාරයේ භාවිතයට ගන්න බැරි වෙන එකට අපි කියනවා ආහාර නරක වීම කියලා. හරි. ඒතර මේ කියන ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ඒ ආහාරයේ වර්ණය වෙනස් වෙනවා. නරක වෙනකොට වර්ණය වෙනවා. අතගයවටපත් තියෙන ස්වභාවයේ වයනය වෙනස් වෙනවා. රසය, ගඳ වෙනස් වෙනවා. පෝෂණ ගුණේ වෙනස් වෙනවා. ওই සාධක වෙනස් වෙලා ඒ ආහාරයේ භාවිතයේ සුදුසු නැති තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි ආහාර නරක වීම කියලා කියන්නේ. එහෙනම් ආහාර නරක වීම කියලා කියන්නේ ආහාරය මත ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය එවැගේම ක්‍රියාකාරීත්වය වර්ධනයේ ක්‍රියාකාරීත්වය නිසා එම ආහාරයේ වර්ණය, වයනය, ගන්ධය, රසය, පෝෂණ ගුණය වෙනස් වී එම ආහාරය පාරිභෝජනයට නොසුදුසු තත්වයට පත්වීම අපි හඳුන්වනවා ආහාර නරක වීම කියලා. ආහාර නරක වීම කියලා හඳුන්වනවා. හරිද? එතකොට ආහාර නරක වීම සඳහා බලපාන සාධක. ආහාර නරක වීම සඳහා බලපාන සාධක. හරි. මොනවද දන්නවද? ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය සාධකමයි. ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය සාධකමයි. හරි. ආහාර නරක වීම සඳහා බලපාන්නේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය. ශුද්‍රගේ වර්ධනයට ඕන දේවල් ටික තියෙනවා. ඒ ටික ආහාරයමත් තියෙනවා. ශුද්‍ර ජීවීන් හොඳින් වර්ධනය වෙලා ආහාර ඉක්මනින් නරක. මොනවා ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය දේවල්? එක මොකද්ද? උෂ්ණත්වය. එක මොකද්ද? උෂ්ණත්වය. සාමාන්‍ය මොන උෂ්ණත්වය තියෙන්න ඕනද? කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය තියෙන්න ඕන. ඔයාලා පෙළ පොතේ විදියට නම් සෙල්සියස් අංශක 25ත් සෙල්සියස් අංශක 30ත් අතර උෂ්ණත්වය තියෙනවා. ඊට පස්සේ තෙතමනය. ඒ කියන්නේ ජල ප්‍රමාණය. ඔය ශුද්ධ ජීවීන් කියලා කියන්නේ ජීවීන් විචාර මේ විශේෂයක්. ඒක නිසා උන්ට ජලය අවශ්‍ය වෙනවා ජීවත්. ඊළඟ එක තමයි pH පරාසය. ඇත්තටම උදාසීන pH පරාසය තමයි හොඳටම වර්ධනය වෙන්න සුදුසු. උදාසීන pH පරාසය. දැන් අතවසරේ pH කියන ඉගෙන ගත්තේ ආම්ලික බාෂ්පික බව කතා කරන උදාසීන අවස්ථාව තමයි හොඳට. හරි? තේරුණාද? මෙන්න තව දෙයක්. ආහාර වර්ගයේ මත ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ආහාර වර්ගය මත
සුද්‍රජීවී ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා පුතේ. සුද්‍රජීවී ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. හරි? අපි ගත්තොත් එහෙම සීනි බහුල. එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට්. මත සිද්ධ වෙන සුද්‍රජීවී ක්‍රියාවලිය අපි කියනවා පැසීම කියලා. පැසීම. මෙතෙන්දි වෙන්නේ සීනි ආහාර සුද්‍රජීවීන් මගින් හරි එතිල් මධ්‍යසාර හා කාබන් ඩයොක්සයිඩ් වායු බවට පත් කරන එක. ආහාර ටික එතිල් මධ්‍යසාර හා කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරන එක පැසීම කියන්නේ. ඉතින් ප්‍රෝටීන බහුල ආහාර මත ප්‍රෝටීන බහුල ආහාර මත පුතේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපි කියනවා කුණු වීමේවත් පූති භවනය කියලා. ඊට පස්සේ ලිපිඩ ආහාර මත සිද්ධ වෙන ක්‍රියාවලිය අපි කියනවා මුඩු වීම කියලා. හරි මුඩු වීම කියලා. හරිනේ? එහෙනම් ඔන්න අද දවසේ පළවෙනි පාඩමේ ෂෝට් නෝට් එක අවසන් කරා. හරිද? එතකොට ඔයාලට මේ තනියම මේ ෂෝට් නෝට් එකට ඇඩ් කරගන්න වෙන්නේ අපි කරපු පරීක්ෂණ තුන. හරිද? මේකට තව ඇඩ් කරගන්න ඕනවා මොනවද? පරීක්ෂණ. මේ ෂෝට් නෝට් එකට පරීක්ෂණ තියෙනවා තුනක්. ඒ තුන ඇඩ් කරගන්න ඕන. අර පොල් වතුර පරීක්ෂාව හරිද? පාන් කෑල්ලේ පරීක්ෂාව ඊට පස්සේ ඊස් දාලා සීනි වලත් එක්ක කරපු පරීක්ෂාව අන්නේ පරීක්ෂා තුන ඔයාලා මේකෙදි මේකට ඇඩ් කරගන්න ඕන. එතකොට පළවෙනි පාඩමේ ෂෝට් නෝට්ස් එක ඉවරයි. තේරුණාද? එතකොට ලබන සතිය අපි කරන්නේ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රය. පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රය තමයි ඊළඟ පාඩමේ ලබන සතියේ කරන්නේ. හරිද? හරි ඉක්මනට මේකත් ලියා ගන්න සටහන් කරගන්න. මේක හරියට කෙරෙන්න ඕන නම් අනිත් එක 8 වසරේ 30 ළමයි අහගන්න හෙට ඔයාලගේ දෙමාපිය රැස්වීම තියෙනවා අනිවාර්යයෙන්ම දෙමාපිය සම්බන්ධ කරන් ඒ වගේම අර ලියුමත් එක්ක හරි අර 80ට වැඩි ළමයි හරි රොමිලේ ට්‍රිප් එකක් යන ළමයි ඔයාලා ලියුමත් එක්ක දෙමාපියෝ කී කැමැත්ත අරගෙන අර ලියුමයි පේපරේ ෆොටෝකොපියයි එහෙම නැත්නම් ප්‍රතිදි වාර්තා පුතේ අදාළ ෆොටෝකොපියයි අරගෙන ඉන්න ඕන හරිද එඩිට් කරන්න ඕන. right. දැන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුතාලා. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි නේද? right. මෙන්න හොඳට අහගන්න කීවර්ඩ් නවත්තන්න. අහගන්න. කීවර්ඩ් නවත්තලා අහගන්න. හරිද? කීවර්ඩ් නවත්තලා අහගන්න. මේ කියන කතාව කැමරා ඔන් වෙන්න ඕන. හරි? හරි. ළමයි නේද? මෙන්න මේ කතාව අහගන්න. හරිද? දැන් අපි මෙන්න මේ අද ඉඳලා පටන් ගත්ත මේ මාසෙ හැමදාම අපි මේ විදිහට ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යනවා. හරි? හැම කෙනාම මේකට සම්බන්ධ වෙන්න ඕන.
ඊට පස්සේ පුතේ මේකේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. හරි? ඊට පහුවෙනිදා එතකොට නැවත ඔයාලා මේ වීඩියෝ එක බලලා මේකේ ෂෝට් නෝට් එක ආය හදා ගන්න ඕන. හරිද? ඒ විදිහට පාඩම් කරන්න ඕන. ඊට ලබන සතියේ තියෙන ටේටරේ නිසා මේකේ ඔයාලා හොඳට මේ අද ගාපු ෂෝට් නෝට් එක හොඳට පාඩම් කරගන්න ඕන. තේරුණාද? ලබන සතියේම එක්කෙනා දෙන්නකින් ඔය හැම කෙනාගෙම මම අහමු ලෙස තෝරාගත්ත කීප දෙනෙක්ගෙන් ප්‍රශ්න අහනවා. හරි? තේරුණාද? ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා පළවෙනි පාඩම හොඳට පාඩම් කරලා තියන්න ඕන. හරි? ඒතර සතියක් තියෙනවා පළවෙනි පාඩම් කරන්න. තේරුණානේ? හරි. එහෙනම් ඔන්න අපි අද පළවෙනි පාඩම ඉවර කරා. හරි? අද පළවෙනි පාඩම ඉවරයි. නිමයි. ෂෝට් නෝට් එක ඉවරයි. තව ඔයාලට තනියම කරගන්න තියෙන පරීක්ෂණ තුනේ සටහන් ටික ඇඩ් කරගන්න එක ෂෝට් නෝට් එකට. හරිද? ඒ ටික ඇඩ් කරගන්න ඕනේ. හෙට අනිවාර්යෙන්ම මේ සතිය තුල පන්තිය තුලදී මේ ෂෝට් නෝට් එක බලලා ඒක ෂෝට් නෝට් එක පන්තියට අරන් ඉන්න ඕන. හරිද? පැහැදිලිද? මේ කාරණා ටික වෙන්න ඕන. පිටේ මේක කරන්න ඔයාලගේ හොඳට. හරි ඔයාලගේ අතුරු මට්ටම තව වැඩි කරගන්න. ඉතින් ඒක නිසා ඔයාලත් උනන්දු වෙ වැඩ ටික කරගන්න ඕන. තේරුණානේ? හරි. එහෙනම් ඔන්න පළවෙනි පාඩම ඉඳලා ආපුව අද ගියා. එහෙනම් අදට පන්තිය අවසానයි. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. හරි? නම් හෙට හම්බුනේ ඉස්සලා. හරි?